ආදරණීය දුවේ පුතේ. ඔන්න අදත් ප්‍රශ්නයක්. මොකක්ද ප්‍රශ්නේ? ඝන ඩෙසිමීටරයට මවුල 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 500ක අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කීයද කියලා අහනවා. මෙන්න විසඳුම. අපි ඉස්සෙල්ලාම කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා. ඒ කියන්නේ මේවයේ තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරනවා. එතකොට 40යි. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් කියන්නේ ග්‍රෑම් 40ක්. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1ක් කියන්නේ මේ ග්‍රෑම් 40 0.1කින් වැඩි කරනවා. එතකොට එනවා කොච්චරක්ද? ග්‍රෑම් 4ක්. අපි හිතමු මෙතන තියෙනවා 0.2ක් කියලා මවුල. එහෙනම් අපි මෙතන මොකද කරන්නේ? 0.2කින් වැඩි කරනවා. එතකොට දැන් අපි 40 0.1කින් වැඩි කරපුවාම අපිට එනවා ග්‍රෑම් 4ක්. එහෙනම් දැන් බලන්න ඝන ඩෙසිමීටරයක ඒ කියන්නේ මිලිලීටර් 1000ක අඩංගු වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4ක්. අපෙන් අහන්නේ කොච්චරක්ද? මිලිලීටර් 500ක. එහෙනම් මිලිලීටර් 500ක අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය හොයන්න මොකද කරන්නේ? 1000ක තියෙනවා 4ක්. එහෙනම් 500ක. බලන්න 500ට 1යි. 1000ට 2යි. 2ට 1යි. 4ට 2යි. එහෙනම් කීයද උත්තරේ? ග්‍රෑම් 2යි.